මීට වසර දහස් ගණනකට කලින් බලවත් පාරාවුවරුන් තමන්ගේ සදාකාලික නින්දට සැතපුුණු වටිනා වස්තුවෙන් පිරුණු අතිශය රහසිගත සෝන් ගැප්. මේවයි නිහඬතාවයට බාධා කරන. ඒවයි දොරටු විවෘත කරන. ඒමත් නැත්තම් එහි සැතබී සිටින පාරාවූවරයාගේ සුවයට බාධා කරන ඕනෑම කෙනෙකුට දරුණු ඉරණමක් අත්වෙනවා කියන විශ්වාසයක් එදා වගේම අදත් ලෝකේ පුරා පැතිරලා තියෙනවා. මේක ඇත්තක්ද? එහෙමත් නැත්තම් මිනිස් මනසේ නිර්මාණයක්ද? අද අපි කතා කරන්නේ මේ පාරාවෝ ශාපය ගැන. ඇත්තටම මේ පාරාවෝරුන්ගේ ශාපය කියන සංකල්පය නිකම් මාධ්‍ය වලින් හදපු දෙයක් නෙමෙයි. මේක වටා ගෙතුණු ලොකු කතාවක් තියෙනවා. මේ පුරාණ ඊජිප්තුවරුන් කියන්නේ මරණින් මතු ජීවිතය ගැන දැඩි ලෙස විශ්වාස කරපු අය. ඉතින් ඒගොල්ලෝ හිතුවා පාරාවෝරයා කියන්නේ දෙවි කෙනෙක්. ඒක නිසා ඔහුගේ දේහය සහ සොහොන් ගැබ ආරක්ෂා කරන එක මරණින් මතු ජීවිතයට අත්‍යවශ්‍යයි කියලා. මේ විදිහට හදලා තියෙන සමහර සොහොන් ගැබ්වල අනතුරු ඇඟවීමේ ශාප පවා ලියලා තියෙනවා දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම් මේ රජුගේ සොහොනට අපිරිසුදු අතින් ඇතුළු වන්නාට කිඹුලන් විරුද්ධ වේවා, සිංහයන් ඔහුට විරුද්ධ වේවා, ඔහුගේ අවසානයේ නරක වේවා වගේ දේවල් ලියලා තියෙනවා. හැබැයි මේවායින් අදහස් කළේ සොහොන් ගැබ් ඇතුළේ තියෙන වස්තුව මංකොල්ල කෑම වළක්වා ගැනීම වෙන්නත් පුළුවන් කියලා බොහෝ දෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තටම මේ ශාප පාට පසු කාලීනව සිද්ධ වුණු අභිරහස් සිදුවීම් එක්ක එකතු වුණාම තමයි මේ පාරාවෝ ශාපය කියන භීතිය තව තවත් වැඩි වෙන්න පටන් ගත්තේ. පාරාවෝ ශාපය ගැන කතා කරනකොට අපිට කොහෙත්ම අමතක කරන්න බැරි. ඒ වගේම මේ ශාපය ලෝකේ පුරාම ප්‍රසිද්ධ කරවපු සිදුවීම තමයි 1922 දී හොවාර්ඩ් කාටර් සහ ලෝඩ් කානවන් විසින් තරුණ පාරාවෝවරයෙකු වුණ ටූටන් කාමන්ගේ සොහොන් ගැබ විවෘත කිරීමත් එක්ක ආරම්භ වුණ අවාසනාවන්ත සිදුවීම් දාමය. ඒ කියන්නේ වසර 3000කටත් වඩා වැඩි කාලයක් කිසිම කෙනෙක්ගෙන් හිරිහැරයක් නොවී අති විශාල රන් රිදී මුතුමැණික් වලට අමතරව ඉතා වටිනා පුරාවස්තු සම්භාරයක් එක්ක සුරැකිව ලෝකෙන් හැංගිලා තිබුණ මේ සොහොන් ගැබ සොයා ගැනීම මුළු මහත් ලෝකෙම මවිත කරපු දෙයක් වුණත් ඒ සතුට වැඩි කාලයක් තියාගන්න පුළුවන් වුණේ නැහැ. මේ සොහොන් ගැබ විවෘත කරලා මාස කිහිපයක් ගත වෙද්දී මේ ගවේෂණයට මූල්‍ය අනුග්‍රහය දක්වපු ලෝඩ් කානවන් කියන පුද්ගලයා කයිරෝ නුවරදී මදුරෙකු සබා කෑමෙන් නැති වුණ විෂවීමක් සහ නියුමෝනියාව නිසා හදිස්සියෙම මිය යනවා. ඒ වගේම තමයි ඔහු මිය යන මොහොතේම කයිරෝ නගරයේ විදුලි බලයත් විසන්දි වෙලා තියෙනවා. මීට අමතරව ඔහුගේ නිවසේ හිටපු සුරතල් බල්ලාත් හදිස්සියෙම මිය ගියා කියලා තමයි කටකතා පැතුරුනේ. ඉතින් මේ ලෝඩ් කානවන්ගේ මරණයෙන් විතරක් මේක ඉවර වුණේ නැහැ. ඊට පස්සේ ඒ සොහොන් ගැබ විවෘත කිරීමට, එහි පර්යේෂණ කිරීමට, එහෙමත් නැත්නම් ඒ හා සම්බන්ධ වුණ තවත් කිහිප දෙනෙක්ටම මේ ඉරණමට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබුණා. ඒ අතරින් කිහිප දෙනෙක් ගැන කියනවනම් සොහොන් ගැබේ එක්ස් කිරණ පරීක්ෂාවක් කරපු විකිරණ වේදියා වුණ සර් ආචිබෝල්ඩ් ඩග්ලස් රීඩ් අභිරහස් රෝගයකින් මිය යනවා. ඒ වගේම ලෝඩ් කානවන්ගේ ලේකම්වරයාත් හදිසි හෘදයාබාධයකින් මිය යනවා. ඊට පස්සේ ඔහුගේ නිවසේ ගින්නක් ඇති වෙලා ටූටන් කාමන්ගේ සොහොන් ගැබෙන් ගෙනාව වස්තුන් කිහිපයකුත් විනාශ වෙලා තිබුණා. මේ විදිහට මේ සොහොන් ගැබේ වැඩ කරපු වගේම සොහොන් ගැබ නරඹන්න ගිය බොහෝ දෙනෙක් අභිරහස් විදියට මිය යන්න. මේ හා සම්බන්ධ තවත් පිරිසක් දැඩි රෝගී තත්ත්වයන්ට පත්වීමත් එක්ක ටූටන් කාමන්ගේ ශාපය ගැන ලෝකේ පුරාම පුවත්පත් සංග්‍රහවල ලොකුවට කතා බහ වෙන්න පටන් ගත්තා. සමහරු කිව්වා සොහොන් ගැබේ තිබුණ මැටි පුවරුවක රජුගේ නින්දට බාධා කරන්න මරණයේ පියාපත් වලින් ස්පර්ශ කරනු ලැබේවි කියලා ලියලා තිබුණා කියලා. ඉතින් මේ ටූටන් කාමන්ගේ සොහොන් ගැබ පාරාවෝ ශාපය ගැන කතා කරනකොට ප්‍රධානම උදාහරණය විදිහට සැලකුවා. මීට අමතරව තවත් ඊජිප්තු සොහොන් ගැබ් සම්බන්ධ අභිරහස් සිදුවීම් ගණනාවක්ම වාර්තා වෙලා තියෙනවා. ඒ විදිහ තවත් එක සිද්ධියක් තමයි අවාසනාවන්ත මමිය කියන බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තියෙන මමී පෙට්ටියක පියනක් හා සම්බන්ධ වෙලා තියෙන කතාව. මේ මමී පෙට්ටියේ පියන අයිති කරගෙන හිටපු අයට වගේම ඒක ප්‍රවාහනය කරපු අයටත් විවිධ අවාසනාවන්ත දේවල් සිදු වුණා කියලා කියනවා. ඉතින් සමහරු කියනවා මේ පියන ටයිටැනික් නෞකාවේ ගෙනිච්චා සහ ඒක ගිලෙන්න හේතුව වුණෙත් මේ පියන කියලා. කොහොම වුණත් මේ පාරාවෝ ශාපය කියන සංකල්පය පුරාණ ඊජිප්තුවේ গুপ্ত බව, ඔවුන්ගේ මරණින් මතු ජීවිතය පිළිබඳ විශ්වාස සහ සොහොන් ගැබ්වල අඳුරු අභිරහස් ස්වභාවයත් එක්ක එකතු වෙලා මිනිස් පරිකල්පනය උත්තේජනය කරන අදටත් සම්පූර්ණයෙන්ම බැහැර කරන්න බැරි අභිරහසක් විදිහට පවතිනවා. ඉතින් ඇත්තටම මේ පාරාවෝරුන්ගේ ශාපය ඇත්තක්ද? එහෙම නැත්නම් හුදෙක්ම ගොතන ලද කතාවක්ද?
ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ අපිත් එක්ක බෙදා ගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්න. සුබ දවසක්.